අපි අද බොහොම සරල පණිවිඩයක් ඒ වුණාට මට හිතෙනවා ඒක හුඟක්ම වැදගත් කියලා. මොකද සමහර පහසු දේවල් ඉගෙන ගන්න ලේසි, නමුත් ක්‍රියාවට යොදවන්න ගියාම ඒ හුඟක් අපි අමාරු වෙනවා. අපි දන්නවා මුළු ලෝකේම අද විශාල වේගයකින් අන්තිම කාලය වෙනුවෙන් යනවා. අද මේ ලෝකේ වෙන දේවල් බලනකොට, අන්ධකාරය දිහා බලනකොට, ස්වභාවයෙන් වෙන මේ විපාක දිහා බලනකොට අපිට පේනවා මේ මතෙව් 24 වගේ තැන්වල දෙවියන් වහන්සේ කියපු දේවල් ඒවල ඒ සිද්ධීන් බොහොම ශීඝ්‍රයෙන් ඉෂ්ට වෙගෙන යනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට කියලා නැහැ කලබල වෙන්න කියලා. නමුත් අපිට කියලා තියෙනවා උන්වහන්සේගේ ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාතාලයේ දොරටු වලට නැගී සිටින්න බෑ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙමු, අපි ආසාවක් තියාගමු මේ විශාල පිබිදීමකේ පංගුකාරයෝ වෙන්න. පිබිදීමක් එනවා සමහර රටවල් වල අපි හිතනවලට වැඩිය අපි හිතන්නේ නැති තැන්වල විශාල පිබිදීම් වේගෙන එනවා. නමුත් ස්වාමීනි අපිවත් ඇතුළත් කළ බැනව. ඒ ආසාව අපි තුළ මේ දවස්වල විශේෂයෙන්ම මේ රත්තරන් රිදී වලට වඩා අපි ඒ දේ ආසා කරනවා. ස්වාමීනි මාවත් ඒ වහන්සේගේ ඒ අන්තිම කාලේ රිවයිවල් එකට පිබිදීමට ඇතුළත් කළමෙනුයි කියලා. අපි හුඟක් වෙලාවට මම කියස්මානෙත් කිව්වා මම හිතන්නේ අපි හුඟක් වෙලාවට හිතනවා ඉලෙක්ෂන් එකක් තියෙනකොට අපිට හොඳ ආණ්ඩුවක් ආවොත් ඔක්කොම හරියනවා කියලා. නෑ. දෙවියන් වහන්සේ එතන ආණ්ඩුවල අපිට පිළිතුර දීලා නෑ. දෙවියන් වහන්සේ කියලා තින්නේ අන්තිම කාලේ එන විශේෂයෙන්ම දේවල් දිහා බලනකොට මේවා ආත්මික සටන්. මේවා මේක ආත්මිකේ මඟ පෙන්වීමෙන් යන අයට පමණයි ඒව තුලින් පේන ඒවට පිළිතුරක් ගේන්න පුළුවන්. යොහන් 8:12 කියනවා එබැවින් යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින් මම ලෝකේ ආලෝකය. මා අනුව එන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයි කීසේක. යේසුස් වහන්සේ කිව්වේ උන්වහන්සේ ලෝකේ ආලෝකය කියලා. මතෙව් 5:14 කියනවා නුඹලා ලෝකේ ආලෝකය. කියන්නේ ඒ වගකීම දෙවියන් වහන්සේ ලෝකෙට ආපම ගත්තු වගකීම දෙවියන් වහන්සේ අපි ඒ වගකීමේ පංගුකාරයෙක් කරලා තියෙනවා. ඒක හුඟක් විදිහට පෙන්නලා තියෙනවා, හුඟක් අවස්ථාවල පෙන්නලා තියෙනවා. මේ ආලෝකය අපි ඇති කරන්නේ කොහොමද? මේක මේ ලයිට්ස් දාලා ඉටිපන්දම් දාලා කරන්න පුළුවන් නෙමෙයි. මේ ආත්මික ආලෝකය අපි ආත්මික අන්ධකාරය විනාශ කරන ආත්මික ආලෝකය අපි ඇති කරන්නේ කොහොමද? right? අපි කොහොමද ඒ ආලෝකයක් හැටියට ලෝකෙට එන්නේ? අපි ඉගෙන යනවා උප්පත්ති පොතට. right? අපි යනවා පළමුවෙන්ම දෙවියන් වහන්සේ අපිට යම් කිසි දෙයක් අත්විඳින්නෙම පෙන්නලා දුන්නා. පළවෙනි දවසේම පෙන්නලා දුන්නා කොහොමද මේ ආලෝකය කියන එක ඇති කරගන්නේ කියලා. උප්පත්ති පොතේ එකේ සිට 3 දක්වා කියන පටන් මේදී දෙවියන් වහන්සේ ආසත් පොළොවත් මැවුසේක පොළොව වනාහි පාළු පිස්ස තිබුණේ ගැඹුරු පිට අන්ධකාරය විය. දෙවියන් අන්ධකාරය. දැන් ඒ කියන්නේ අද ලෝකේ තියෙන අන්ධකාරය. ඒ අන්ධකාරයේ තියෙන වෙලාවේදී අපි දන්නවා මෙතන වෙච්ච හැමදේම ආත්මික දේවල් වුණේ දෙවියන් වහන්සේගේ ආත්මය ජලමධුවේ හැසිරීමෙන් සිසේක. කියන්නේ මේ ආලෝකයේ ඉන්දස්සලා පළමුවෙන්ම ආවේ සුද්ධාත්මයන් වහන්සේ. right? උන්වහන්සේගේ ආත්මය ආවා. සුද්ධාත්මයන් වහන්සේ ආවෙන් පස්සේ ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ කියන්නේ වචනයේ ඉස්සලා සුද්ධාත්මයන් වහන්සේගේ ආත්මය ආවා. පෞල්තුමත් කියනවා මම ආත්මයෙන් යාඥා කරනවා වචන වලින් යාඥා කරනවා කියලා. ආත්මයෙන් නමස්කාර කරනවා වචන වලින් නමස්කාර කරනවා කියලා. ඒ කියන්නේ අපි මුඛේ විවෘත කරන්න ඉස්සලා යම් කිසියක් කරන්න ඉස්සලා අපිට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඒක කළ යුතුයි. දෙවියන් වහන්සේ එළිය වේවයි කිව්වේ ඒ විට එළිය විය. අපි දන්නවා ඉර මැව්වේ 4 වෙනි දවසේ.
ඉර සඳහා තාරකා මැව්වේ 4 වෙනි දවසේ. නමුත් එදා ඒ එළිය ආවේ මොකද? දෙවියන් වහන්සේ ආත්මික එළියක් ගෙනාව එතනට. ස්වර්ග රාජ්‍යයේ තියෙන ආත්මික එළියක්. ස්වර්ග රාජ්‍යයේ ඉල නෑ, හඳ නෑ. අලුත් ස්වර්ග රාජ්‍යයේ එල්දරපතේ 21 ඉඳලා කියවපම් පේනවා. එතන තියෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රසන්ස් එක තමයි ආලෝකය කියලා. නොන්සේ කියනවා ඒ ආලෝකයෙම අද දෙවියන් වහන්සේ අපිට කියනවා අප ඇතුළට අරගත්තම අපිටත් ඒ ආලෝකය අරගෙන අන්ධකාරයේ තියෙන ස්ථානෙට යන්න පුළුවන් කියලා. යසාය 60 සහ 62 කියවන්න ඕනේ. නමුත් මම 61 සිට 2 දක්වා කියවන්නම්. නැගිට බැබලියන්න. මක්සද නුඹේ ආලෝකයේ පැමිණුණේය. ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. එසේ පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසන ලබන්නේය. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදා වනසේක. උන්වහන්සේගේ තේජස්ද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයේද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියට එනවා ඇති කියලා. ඒ කියන්නේ මොකද? අපිට වෙලා තිබුණ දවසක කරන්න පුළුවන් රිවයිව් පිබිදීම ආපුවම මිනිස්සයා ස්ව කැමැත්තෙන්ම ධර්මිෂ ලෙස ජීවත් වෙනවා. මිනිස්සු voluntarily will live holy on their own. දැන් ගලාති පොතේ 5:22 කියනවා ආත්මික ඵල ගැන. fruit of the spirit. ඒකෙන් කියනවා ආත්මික ඵල වලට විරුද්ධව නීතියක් නැහැ කියලා. මුල නීතියෙන් කොපමණ පාපයට ඉඩ දීලා තිබුණත්, නීතියෙන් කොපමණ පාපයට උනන්දු කළත් අපි voluntarily අපි සුව කැමැත්තෙන්ම අපි ආත්මික දේ පැසලෙනවා. සුද්ධවන්තයෝ හැටියට ජීවත් වෙනවා. ආත්මික පිබිදීමක් ආපු වෙලාවේදී. ඒ ආත්මික පිබිදීම ගේමේ වගකීම දෙවියන් වහන්සේ බයිබලේ දන්න අයට දීලා තියෙනවා. මේක ප්‍රයිම් මිනිස්ටර් දන්නේ නැහැ, අගමැති දන්නේ නැහැ, ජනාධිපති දන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානිකවරු නම් මිසක් ඒක හැබැයි දන්නේ ස්වභාවට. right ස්වභාවය දන්නේ. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ක්‍රියාපතේ 1 සිට 1:9 දක්වා උන්වහන්සේ උසවා ගැනීමේදී අන්තිම දවසේ වෙච්ච සිද්ධීන් ගැන කතා කරලා තියෙනවා. ඒක කතා කරනකොට 1:4 වෙනි පදේ කියනවා නුඹලාට සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්මය ලැබෙන තුරු කිසි මිනිස්සෙකුට යන්න එපයි කියලා. කිසි මිනිස්සෙකුට යන්න එපා සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ලැබෙනකන් කියලා. right? දැන් මේවා ගැන අපි ටිකක් මෙනෙහි කරලා බලමු. right? මේක යේසුස් වහන්සේ ක්‍රියාපතේ 1:9 උන්වහන්සේ උසව ගත්තා. 1 සිට 9 දක්වා උන්වහන්සේ කියපු දේවල් මෙනෙහි කරලා බලන්න හොඳ. දැන් මම කරපු පාඩම් හුඟක් දැන් මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් කරපු පාඩම් වල තේරුමක් ඇති බව මට පෙනෙනවා. සමහර මගේ ගැන්වීම වල සමහර වැරදිද, නමුත් මට පෙනෙන හැටියට තේරුමක් ඇතිව පේනවා. නමුත් මමම ඒ මගේම පණිවිඩය අරගෙන මට කැඩපතක් කරගත්තාම මට පේනවා ඒක ක්‍රියාවට යොදවන්න පහසු නෑ කියලා. මම කරපු පණිවිඩේම මම අරගෙන මගේ මුහුණ ඉදිරියේ තියපුවම මට පේනවා ස්වාමීනි ඒක ලේසි නෑ කියලා. නේද? දැන් මේ යම් කිසි යෝජනාවක් අද මට ගේන්න කැමති. ඒ යෝජනාව තමයි අපි මවාගමු සිතේ යම් කිසි පින්තූරයක්. ඒ පින්තූරය තමයි මම මේක අවුරුදු ගානකට ඉස්සලා මවාගත්තු පින්තූරයක්. අපි හිතමු අපි කාලය අවුරුදු 50ක එමෙදා තරුණ අයට අවුරුදු 70ක වෙන්න පුළුවන්. අපි ආයෙත් එච්චර අවශ්‍ය නැහැ. අපි කාලේ ඉදිරියට කරකවලා අපි හිතමු දැන් අද තමයි මම මේ ලෝකෙන් ගියේ කියලා. ගිහිල්ලා මම දැන් දෙවියන් වහන්සේ ඉස්සරහට හිටගෙන ඉන්න වෙලාවේදී මම මගේ මේ ලෝකේ ජීවිතය දැන් බලපුවා මට පේනවා මම නිෂ්ඵල දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මම නිෂ්ඵල දේවල් පසුපස්සේ දුවලා තියෙනවා. ඒතකොට මම අනවශ්‍ය විදියට මිනිස්සු ගැන ඊර්ෂ්‍යා වෙලා තියෙනවා. අනවශ්‍ය දේවල් කියලා තියෙනවා. මගේ කාලය දෙවෙන් මේ මම හිතන්නේ ඉපිසපතේ 5:11 ඉඳලා කියනවා මගේ කාලය
redeeming time බොහොම ප්‍රවේශමෙන් ගත කළ නැති බව පේනවා. මට දෙවියන් වහන්සේ දුන්න දේවල්, උන්වහන්සේ දුන්න තාලෙන්ත, උන්වහන්සේ දුන්න සෞඛ්‍ය, ඒක දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේවෙන් මම ඒක ඉෂ්ට කළ නැති බව පේනවා. ඉතින් අපි හිතමු මට මේ දිහා බලපුවම අපි දන්නවා මගේ සදාකාල ජීවනයේ ඉරණම තියෙන්නේ ඵල තියෙන්නේ මේ ලෝකේ ක්‍රියා කරපු දේවල් තුලින්. ඒක අපිට වාද කරන්න අවශ්‍ය නැහැ නේ. අද මේ ලෝකේ අපි කරපු හැටියට තමයි අපේ රිවෝඩ්ස් තියෙන්නේ. ඉතින් මම එතෙන් හිතනවා අනේ ස්වාමිනේ මට වහන්සේ තව අවස්ථාවක් දෙනවනම්, තව chance එකක් දෙනවනම් මම ගිහිල්ලා දැන් මම සදාකාල ජීවිතය දැකලානේ තියෙන්නේ. ඒක නිසා මම ගිහිල්ලා ස්වාමිනේ මම වෙන විදියකට ජීවත් වෙනවා. මම දිනෙන් දින යේසුස් වහන්සේෙන් ජීවත් වෙනවා කියලා ගන්න තීරණය මට ගැරන්ටි කරන්න පුළුවන්. අද හිට්ලර් හරි ස්ටාලින් හරි ඔසාම බින් ලාඩින් හරි ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා කිව්වොත් එම ඔයාලට තව chance එකක් දෙනවා අපි මේ ලෝකෙට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා අර උඩඟු කමේ ආඩම්බර කමේ ත්‍රස්තවාදී කමේ පෞල් පාපවල තුල ජීවත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සදාකාලීන ජීවනේ දැකලා තියෙන හින්දා. ඒකින්ද අපි ආදත් හිතෙන් ගන්න ස්වාමිනේ මම බයිබලයේ කියපුවම මට තියෙනවා මොනවද අනාගතේ වෙන්නේ කියලා. බයිබලේ පැහැදිලිව දේවල් තියෙනවා. බයිබලේ කියලා තියෙනවා සදාකාලීන ජීවනයේදී මේ අපි ගත කරන විදිය බයිබලේ පැහැදිලිව දේවල් තියෙනවා. අපි ඒක අරගෙන අපි මෙනෙහි කළා අපි තීරණය කරගමු ස්වාමිනේ ඔබ වහන්සේගේ සැලැස්ම ඔබ වහන්සේ මට දුන්න සැලැස්ම පිට අද සිට කිසිවක් කරන්න මම කැමති නැහැ. ඒ වෙන අවස්ථාවේදී මම පස්සේ ඒකින් වෙනස් වෙන අවස්ථාවේදී පස්සේ වෙලා වහන්සේගේ සුද්ධාත්ම වහන්සේගේ බලය ඉල්ලනවා ඒ තුල ජීවත් වෙන්න ඕනේ කියලා. right දැන් අපි ස්වර්ග රාජ්‍ය ගැන කියනවා. අපි හිතනවා අපි ක්‍රිස්තියානිකාරු හැටියට අපි පෞකාර යාඥාව කරලා තියෙනවා සිනර්ස් ප්‍රේයර් එක කියලා තියෙනවා. අපි යනවා නිතරම පල්ලියට ඒ වගේම 10න් කොටසක් දෙනවා. අපිට පුළුවන් විදිහට අසල්වාසියට දෙවියන් වහන්සේ ගැන කියලා තියෙනවා. අනිත් අයත් පොඩ්ඩක් උදව් කරලා තියෙනවා. ඒකින්ද අපි හිතනවා දැන් අපි මරුණාම අපි යනවා කියලා ස්වර්ග රාජ්‍යෙට. මම මේක ගිය සුමානේ පටන් ගත්තා ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යෙට යනවා කියලා හිතනවා. right එහෙමනම් අපිට බයිබලයේ කියනකොට අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි උදාහරණයක් වශයෙන් අපි කියවුවොතම වෙළඳාම් කිරීමට මුදල් බාර දීම ගැන උපමාව. parable of minas. සුදෝ ලූක් පොතේ 19:11 සිට 27 දක්වා කියනවා. මම මුළු පදේම කියවන්නේ නැතුව සුදෝ ලූක් 19:11 සිට 27 දක්වා 16 සිට 10 දක්වා කියනවා. එවිට පළවෙනිය ඔහු ඉදිරියට ඇවිත් ස්වාමිනී ඔබගේ පවුමෙන් පවුන් 1000ක් ඉපදෙමි. ඔහුද ඉතා හොඳේ යහපතු දාසේ නුඹ ඊට ස්වල්පයක් ගැන විශ්වාස බැවින් නොවරවල් 10ක් කෙරේ අධිපතිය ඔහුට කිව්වේ. දෙවෙනි අයද ඇවිත් ස්වාමිනී ඔබගේ පවුමෙන් පවුම් 5ක් උපදෙමි කිව්වේ. එවිට ඔහු නුඹත් නොවරවල් 5 කෙරේ අධිපති වෙන්නේ කිව්වේ. now දැන් අපිට පේන්නේ මොනවද? යම් දෙවියන් වහන්සේ අද අපිට දීලා තියෙන ටැලන්ට් වලට දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ඒ සියලු දේට අපි ගණන් දෙන්න යන වෙලාවක් තියෙනවා. ඒ ගණන් දෙන්න යන වෙලාවේදී අපේ විනිශ්චයකාරයා ඉදිරියේ යා කියනවා නුඹ මේ දේ කරපු හින්දා මම මේ විදිහේ ස්ථානයක් දෙනවා කියලා. දැන් මේකේ හැටියට අපි දන්නවා මේක මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. මේක අනාගතේ වෙන දෙයක්. එහෙනම් මේකේ හැටියට ස්වර්ග රාජ්‍යයේ ගම් තියෙන්න ඕනේ නේද? අපි යන්නේ මෙතන ඉඳලා කෙලින්ම යන්නේ ස්වර්ග රාජ්‍යයට නම් එහෙනම් ස්වර්ග රාජ්‍යය ඇතුලේ ගම්මාන තියෙන්න ඕනේ. එහෙනම් ඒතර නෙමෙයි මම දැන් මම බලාපොරොත්තු වෙලා හිටියේ ස්වාමිනේ මම මෙතන මේ ලෝකයේ මේ හරිම දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න තිබුණා අර ප්‍රශ්න තියෙනවා මේ ඇවිල්ලා තියෙනවා මම මේ ස්වර්ග රාජ්‍යයට යනකම් බලන් ඉන්නවා මොකද මමගේ ආකල්පයේ හැටියට මම ස්වර්ග රාජ්‍යයට ගියාම මට ඉන්නවා දේවදූතයෝ මට මේ සේවය කරන්න අර සාන්තවරුන්ගේ හුනත සුද්ධ පුද්ගලයන්ගේ හිස වටා ඔහි එළ තියෙන දැක්වෙන ආලෝකයේ කවයක් ඇතුව මම පාවේ ඉන්නවා කියලා මම හිතාගෙන හිටියේ. මේ මොනවාද මේ ගම් පාලනය කරන්න ඕනේ රටවල් පාලනය මේක මට
ස්වාමිනී රට්ට මේ ගම් පාලනය කරනවා කියලා මගේ පවුලත් පාලනය කරගන්න බැරුව මම ඉන්නේ. නේද? නමුත් ඒ නමට කියනවා දෙවියන් වහන්සේ අපිට වචනය සහ ආත්මය තුලින් බලය දීලා තියෙනවා. උන්වහන්සේගේ වචනය අනුව අපේ පවුල මේ රැකගෙන ඒ වගේම දෙවියන් වහන්සේ දුන්න කැඳවීම තියලා ජීවත් වෙන හැටියට තමයි අපේ මේ යන ස්ථානය අපි බලමු මේ කොහෙද යන්නේ කියලා. මේ යන ස්ථානයේ අපේ තියෙන තනතුර අපිට තියෙන ස්ථානය ආපුවම එන්නේ අපි මේ ලෝකේ හැසිරෙන හැටියට කියලා. ඒ කියන්නේ අපි කෙලින්ම මෙතන ස්වර්ග රාජ්‍යය යන්නේ ඇත්තයි. හැබැයි වැඩිකල් ස්වර්ග රාජ්‍යයේ ඉන්නේ අවුරුදු කීපයක් ගිය අවුරුදු 10 විතර ගියන් 15 විතර ගියන් පස්සේ අපි එන්නුනේ ආයෙත් මේ ලෝකෙට ඇවිල්ලා යේසුස් වහන්සේ සමග රජ කරන්න ඕනේ. රයිට්? දැන් මේකට මම කොහොමද සූදානම් වෙන්නේ? මොකද අපි දන්නවා මේකෙන් පේනවා පැහැදිලිවම මේ ආපුම සදාකාල ස්වර්ග රාජ්‍ය නෙමෙයි අපි පස්සේ බලන්න පුළුවන් මේ සදාකාල ස්වර්ග රාජ්‍ය ගැන කතා කරන්නේ එළිදරව් පොතේ 21 ඉඳලා 21 22 වෙනකන් සදාකාල ස්වර්ග රාජ්‍යයක් ගැන නැහැ. එහිදී බයිබලයේ කියන එළිදරව් පොතේ 21 කියන සදාකාල ස්වර්ග රාජ්‍යයේදී අලුත් අහසක්ද අලුත් පොළොවක්ද එනවයි කියලා. ඊට කියන මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය. මුහුදද තවත් නොවියේ. ඒ කියන්නේ සම ස්වර්ග රාජ්‍යයේදී මුහුදක් නැහැ. ඒ කියන්නේ රටවල් කියලා නැහැ. එක රටක්. ජීවමාන ගංගාවේ තියෙනවා ඒ රට යන මැදි කියන්නේ. ඒ තේරෙනවද? හැබැයි අපි මෙතනින් ගියන් පස්සේ ස්වර්ග රාජ්‍ය කියලා නැවත මේ ලෝකෙට ආපුවම මේ ලෝකයේම අපි යේසුස් වහන්සේ සමග අවුරුදු 1000ක් රාජ්‍ය කරන්න අවශ්‍යයි. අපි දැන් ඒකට සූදානම් වෙන්න ඕනේ. සමහරට ගම් 5ක් දෙනවා කිව්වා, සමහරට ගම් 10ක් දෙනවා කිව්වා. ඒ වගේම අපි බලවනවා එල්දරා පොතේ 2:26 කියනවා ජය ගන්නා වූ කෙළවර දක්වා මාගේ ක්‍රියා පැවැත්වනව තැනත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබු ලෙස ජාතීන් කෙරේ බලය දෙමි. ඒතකොට ඒටත් වැඩි ස්ථානයක් තියෙනවා. එල්දරා 3:21 කියන මම ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ හිඳගත් සේම ජය ගන්නටත් මාගේ සිංහාසනයේ මා සමග ඉඳ ගන්න දෙමි. උදාහරණයක් වශයෙන් අපිට ලෞකික අතින් උදාහරණයක් පේනවා මේක සදාකාල මේ අනාගතයේ ඡායාවක් හැටියට ඒ තමයි ජෝසප්ගේ ජීවිතය. ජෝසප්තුමා මොනවද කළේ? එයා සූදානම් වුණා පොටිෆර්ගේ ගෙදර ඉඳද්දි වහලෙක් හැටියට ඊට පස්සේ සිරගේ ඉඳද්දි එයා ගෝඩ් එකේ ඉඳලා පුරුදුනා කොහොමද රජුරුවන්ගේ රජ කෙනෙක් සමග රජ කරන්නේ කියලා. දැන් එයා පාරාව ගාවට ගෙනාපුවම එයා පාරාව එයාව දැක්ක හැටිය දැනගත්තා මේ මිනිස්සයා සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. මේ මිනිස්සයා ලෑස්ති. එයා ට්‍රේනින් එක එයා පුහුණු කරලා තියෙනවා මා සමග රජ කරන්න කියලා. ඒ වගේ අත මේ ලෝකෙන් අපි යනකොට දෙවියන් වහන්සේ පිණිසිගේ පුදුරට ගියට දෙවියන් වහන්සේ අපිට දැක්ක හැටි උන්වහන්සේ දන්නවා අපිට දෙන්න පුළුවන් තනතුර මොකද්ද කියලා. දෙන්න පුළුවන් තනතුර මොකද්ද කියලා. සමහර විට දැන් මේ එළිදරව් පොතේ 2:26 3:21 ගැන කියනකොට කියන්න පුළුවන් අයියෝ ඕකනම් අර ලොකු ප්‍රොෆට්ලා ඉන්නේ. එතකොට ලොකු අනාගත වක්තෘවරු ඉන්නේ. ලොකු සභාවල් දාපු සෙනග ඉන්නේ. ඒගොල්ලන්ට තමයි ඕක. අපි ආපුව මේ පොඩි ගමක ඉපදුණු මිනිස්සෙක් අපි කොහොමද ඔවා කරන්නේ? මං හිතන්නේ මට මේ ඒ උන්වහන්සේ සමග රජ කරන කාලේ මට මේ පාරාතු ගන්න හරි හම්බුණා නම් ඇති කියලා නෑ. එහෙම හිතන්න එපා. දෙවියන් වහන්සේ අපි කාලේ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න දෙවියන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ හිතන විදිය මොකක්ද? අපි දැනගන්නවා ඒ දෙවියන් වහන්සේ හිතන විදියයි මිනිස්සයා හිතන විදියයි වෙනස් කියලා. ඉතින් ඒකද හිතන්න එපා මේ තනතුරු ඔක්කොම මම දන්නවා අර ලොකු පාස්ටර් කෙනෙක් ඉන්නවා එයා විශාල සභා ගාලා එයා අනාගත වතුරු කියලා එයාට තමයි ඕවා තියෙන්නේ කියලා නෑ. මතෙව් 27 21 සිට 23 දක්වා කියනකොට කියනවා මම පද දෙකක් පමණ කියන්න. ඒ දවසේ බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකරමුද? මම ඒනොට කියනවා ඒගොල්ලන්ට
මම කිසි කලකත් නුඹලා නොහැඳෙනමි අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක් වෙන්නේ කීති. ඉතින් අපි දන්නවා දැන් මේකෙන් මේ ස්ථානයට දෙවියන් වහන්සේ මේ විශ්වාස කරන්නේ ලොකු මිනිස්සු කරපුවාට පුළුවන්. ඒක නමුත් දෙවියන් වහන්සේ හොයන ක්වොලිෆිකේෂන් එක සුදුසුකම ආපුවම ඒක ලොකු සභාවක මිනිස්සෙටත් තියෙන්න පුළුවන්. අපි ඔක්කොටම තියෙන්න පුළුවන් ගතිගුණ තියෙන්නේ. මම උදාහරණයක් වශයෙන් කියන්න ක්‍රියාපොතේ 10:34 කියනවා සැබවින් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තාරාතිරම් නොබලන කෙනෙක් කියලා. දැන් සෙකරියා 4:6 කියනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේ කියන්නේ මේ බලෙන් ශක්තියෙන් මගේ බලෙන් ශක්තියෙන් නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් කියලා. right ඊට පස්සේ කියනවා ක්‍රියාපොතේ 2:16 සිට 21 දක්වා කියනකොට මම කියන අන්තිම දවස්වලදී මාගේ ආත්මය ඒ කියන්නේ මාගේ ආත්මෙන් මම මේව කරන්නේ සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් මේව කරන්නේ කියන අන්තිම දවස්වලදී උන්වහන්සේගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නේ නෙමෙයි. දැන් මතකද යන්නේ ක්‍රියාපොතේ 10:34 සෙකරියා 4:6 ක්‍රියාපොතේ 2:16 සිට 21 දක්වා. ක්‍රියාපොතේ 2:16 සිට 21 ඔයාගේ නම තියෙනවා. මගේ නම තියෙනවා. ඒක කියනවා හැම මනුස්සයටම දෙවියන් වහන්සේ මේ දොරටුව විවෘත කරලා තියෙනවා කියලා. දොරටුව විවෘත කරලා තියෙනවා කියලා. අපි කොහොමද එහෙනම් ඉගෙන ගන්නෙ මේ ස්ථානයට එන්න? මතෙව් 11:28 සිට 29 දක්වා වේසවන්නව බරුසනාවනේ සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මුරුදව right කියන සිතින් නිහතමානීව humble I'm lowly in heart මම හිතින් හිතින් නිහතමානීව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේ. ඊළඟට කියනවා මාගෙන් ඉගෙන ගන්න මම සිතින් මුරුදුව නිහතමානීව යටත්ව සිටින බැවින් මමත් මුරුදුව නිහතමානීව යටත් වෙලා උන්වහන්සේගේ වචනේ මෙනෙහි කළා උන්වහන්සේගේ වචනේ විශ්වාස කළා සුද්ධාත්ම වහන්සේගෙන් අප මඟ පෙන්වීමෙන් අපි ඉගෙන ගත්තම අර තනතුරට අපිටත් එන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රියාවට යොදවන්න ඕනේ. right දැන් අපි යේසුස් වහන්සේ රජුන්ගේ රජු මේ අපිට උගන්වන යේසුස් වහන්සේ කවදා හරි එයා තමයි රජුරන්ගේ රජුර වෙන්නේ කියලා. right මතෙව් 6:9 සිට 10 දක්වා කියනවා ස්වර්ගයේ වැඩසින අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා ඔබගේ රාජ්‍ය වේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ කරනු ලැබේවා. ඉතින් කියන්නේ මොනවද? දෙවියන් වහන්සේ ස්වර්ගයේ රහස් කොහොමද වැඩ කරන්නේ කියලා අපිට පෙන්වන්න යනවා. ඒ පෙන්වනකොට අපි ඒ ගතිගුණ ස්වර්ග රාජ්‍ය වැඩ කරන විදිය අපේ චරිතයට ඇතුළත් කළා ඊට පස්සේ අපි අනිත් අයට උදව් වෙනවා ඒගොල්ලන්ට ඒ ස්ථානෙට එන්න. අපි ඉගෙනගෙන අපි අනිත් අයට උගන්වනවා ඒ ස්ථානෙට එන්න අපි සමග එකට ගමන් යන්න කියලා. දැන් මේක අපොම බදාගෙන මේ ගන්න උරුමයක් නෙමෙයි. බෙදාගෙන ගන්න උරුමයක්. මේක බෙදාගන්න ඒ බෙදාගන්න මිනිස්සයා එන්න ඒ ගැන තියෙන එළිදරව් සහ ශක්තිය තුළට යන්න යනවා. සමහර දේවල් තියෙනවා අපි බදාගෙන කන්න ඕනේ. නමුත් ඒතර අපි හිතනවා වැඩි වෙන්නේ බදාගෙන කාපුවම කියලා. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයේ දේවල් අපි බෙදාගන්න අපි තුළ ඒක වැඩි වෙනවා. right දැන් අපි කවදාවත් එකම රජයකවත් හිටියේ නෑ. අපි හුඟක් රටවල් වලට ගිහින් හිටිනවා එක රටකවත් හිටියේ නෑ යේසුස් වහන්සේ මෙන් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. යේසුස් වහන්සේ මෙන් අගමැති කෙනෙක්. ඉතින් අපිට පුරුදු නෑ මොන විදිය වාතාවරණයක්ද ඒක කියලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට කියනවා උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ඉඳලා ආවේ. උන්වහන්සේ සියලු දේම දන්නවා. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙක් හැටියට. අපි ගැලවීම ලැබුවම අපි ස්වර්ග රාජ්‍ය පුරවැසියෙක් බවට පත් වුණා.
යේසුස් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන විදියෙන් අපිට පෙන්වුවා කොහොමද අපි ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙක් හැටියට හැසිරෙන්නේ ස්වර්ග රාජ්‍යයේ පුරවැසියට කමට සුදුසුකමක් ඇති කරගන්න කියලා. අපි නිහතමානී වෙන්න ඕනේ. මම සුමාන කීපකට ඉස්සලා ගුඩ් සමරිටන්ස් යහපත් සමාරියාගේ උපමාවෙන් මම කිව්වා මේ ව්‍යවස්ථාව ගන්වන්නේ ඇවිල්ලා ඇහැව්වා ආචාර්ය සදාකාල ජීවනය උරුකුණු පිණිස මා විසින් කුමක් කළ යුතුද කියලා. ඉතින් එතෙන්ද කිව්වා දෙවියන් වහන්සේට මුළු හදවතින් ප්‍රේම කරන්න අසල්වාසියට තමාරුවෙන් ප්‍රේම කරන්න කියලා. රයිට්. දැන් මේ ප්‍රේමය කරන්න අවශ්‍ය දැන් ඒක තමයි සුදුසුකම ස්වර්ග රාජ්‍යයට. හැබැයි ඒක කරලා බලන්න ලේසිද කියලා. මේක කරන්න අවශ්‍ය යතුර මම හිතනවා තමයි නිහතමානීභාවය. humble spirit. අපිට දෙවියන් වහන්සේ කරන්න කියලා තියෙන දේවල් කිරීමට අපිට අවශ්‍ය දේ තමයි අපි පළමුවෙන්ම යේසුස් වහන්සේ මෙන් අපි යටහත් වීම. යටහත් වීම. එතනදී තමයි අපිට යතුරු ලැබෙන්නේ ප්‍රේම අනිත් අයට ඒ විදිහේ ප්‍රේම කිරීමට. අපිට පාපෙන් ජය ගැනීමේ යතුරු ලැබෙන්නේ එතනදී. පළවෙනි යොහන් 1:8 කියනවා අපට පාපය නැතයි කියමු නම් අපි අපම රවටා ගනිමුය. සැබෑවද අප තුළ නැත. ඊට පස්සේ පේතෘස්තුමා කියනවා පළවෙනි පේතෘස් 2:16 කියනවා මක්නිසාද මා සුද්ධව සිටින්නාක් හේයින් ඒ කියන්නේ දෙවියන් වහන්සේ සුද්ධව සිටින්නාක් හේයින් නුඹලාත් සුද්ධව සිටිය යුතුයි ලියා තිබේ. දැන් මේ දෙක අපි කොහොමද බැලන්ස් කරගන්නේ? එක තැනක කියනවා මම කිව්වොත් මට පව් නැහැ කියලා මම බොරුකාරයෙක්. අනිත් පැත්තේ කියනවා මට ගෝඩ් වගේ දෙවියන් වහන්සේ වගේ සුද්ධ වෙන්න කියලා. ඒකට අවශ්‍ය ඒ බැලන්ස් එක ගේන්නේ කොහෙන්ද දන්නවද? මම ඒකට රහසක් දෙන්න. පොඩි මම ඉස්සෙල්ලා කිව්වා යතුරු තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය එළිදරව් වීමේ යතුරු තියෙනවා. ඒකට යතුරු තමයි යාකෝබ් 4:6 සිට 7 දක්වා. නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා දෙවියන් වහන්සේ ඉදුවන්ට විරුද්ධව සිට එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්නන්ට නමුත් යක්ෂයාට විරුද්ධ සිටින්න එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇති. යක්ෂයන් අපිට ගේන්නේ පාපයට පරීක්ෂාව. උන්වහන්සේ කියනවා පළවෙනි දේ තමයි අපිට දෙවියන් වහන්සේගේ ග්‍රේස් එක ඕනේ. right grace සිංහලෙන් කියන්නේ අනුග්‍රහය නේද? කරුණාව නෙමෙයි මෙතන තියෙන අනුග්‍රහ. දෙවියන් වහන්සේ ග්‍රේස් කියන්නේ ශක්තියක්. මේ ග්‍රේස් කියන්නේ මම දැන් පාප දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලගත්ත ඒකින්ද මම ග්‍රේස් එකෙන් ස්වර්ග රාජ්‍යයට එනවා නෙමෙයි. ග්‍රේස් එක ඒට වැඩිය ලොකු දෙයක්. ඒ ග්‍රේස් කියන්නේ අනුග්‍රහය කියන්නේ යේසුස් වහන්සේ මෙන් වීමේ ශක්තිය අපිට ග්‍රේස් එක තුල තියෙනවා. ඉතින් අපි දෙවියන් වහන්සේ කියනවා අපිට ග්‍රේස් එක දෙන්නේ අනුග්‍රහය දෙන්නේ අපි යටහත් වෙන්න. right උන්වහන්සේ දෙවියන් වහන්සේ don't want to විරුද්ධව සිට යටහත් වූ අයට උන්වහන්සේගේ ග්‍රේස් එක දෙනවා කියලා. ඒක තමයි යතුරු යටහත් වීම. ඊට පස්සේ කියනවා අපි යටහත් උනන් පස්සේ යක්ෂයා අපි පාපය කරන්නේ යක්ෂයාගේ පරීක්ෂාව ගෙනල්ලානේ අපිට පුළුවන් යක්ෂයාට විරුද්ධව නැගී සිටින්න මේ ග්‍රේස් එකත් එක්ක. දැන් මේ යටහත් වීම කුප්පමන වැදගත් කිව්වොත් යේසුස් වහන්සේගේ මූලිකම චරිතයේ කැපිලම පෙනිතේ තමයි යටහත්කම. උදාහරණයක් වශයෙන් ෆිලිපි 2:5 සිට 11 දක්වා ෆිලිපි 2:5 සිට 11 දක්වා කියනවා උන්වහන්සේ යේසුස් පියාණන් වහන්සේ හා සමාන වුණත් නමුත් ලෝකයේ තියෙන අන්තිම පහත්ම ස්ථානයට උන්වහන්සේ ගියයි කියලා ඒ නිසා යේසුස් වහන්සේ උසස් කළා කියලා කියවල බලන්න. ෆිලිපි 2:5-11 දක්වා. ඒ ප්‍රතිපත්තියම අප තුලත් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. අපි මේ ලෝකේ යටහත් වෙන්න
උන්වහන්සේගේ සදාකාල ජීවනයේදී අපිට පුළුවන් උන්වහන්සේ සමග උන්වහන්සේට කිට්ටු වෙන්න සහ උන්වහන්සේ සමග රජ කරන්න. දැන් අපේ දෙවියන් වහන්සේ මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයෙන්. ඒක නිසා හැම මිනිසයම මේ ලෝකේ හැම මිනිසයම යටහත් වෙන දවසක් එනවා. සමහරු මේ ලෝකයේ දැන් ඒකේ තියෙන බලය දැනගෙන දැන් යටහත් වෙලා යේසුස් වහන්සේ මෙන් වෙලා අපි ඒක සදාකාලයේදී යේසුස් වහන්සේ වෙන්න ඉන්නවා. අනිත් අයව යටහත් කරනවා. අද හිට්ලර් ගාවට ගියොත් මේ නරකාදී හොඳට යටහත් වෙලා ඉන්නේ මිනිහා. රයිට්? අද ස්ටාලින් මේ ලෝකයේ අන්තිම දරුණු ඒගොල්ලෝ මේ ලෝකේ ජීවත් වෙනකොට ඒගොල්ලෝ මිනිස්සුන්ව නිකන් සුළු කරලා උඩඟුකමින් ජීවත් වෙන මිනිස්සු අද හොඳට යටහත් වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ සදාකාල ජීවිතේදී. නරක තැනකට ගිහිල්ලා. නමුත් අද ඥානවන්ත මිනිස්සයා අද යටහත් වෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසයා ඉදිරියේ ඒක ආපුවම අපි යේසුස් වහන්සේගේ චරිතවලට ඇවිල්ලා උන්වහන්සේගේ මහිමයෙන් උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපි පාපෙන් ජයගෙන එන්න යේසුස් වහන්සේ වෙනවා. ඒතර යේසුස් වහන්සේ අපිව මේ ලෝකයේ යේසුස් වහන්සේ කිට්ටු වෙන්න ඒ කිට්ටුකම අපේ සදාකාලෙදිම දෙවියන් වහන්සේ සමග පවතින්න යනවා. රයිට්? දැන් මේක අපිට ඉගෙන ගන්න කොහොමද? අපි උන්වහන්සේගෙන් උන්වහන්සේගේ වචනේ ඉගෙනගත්තු දේ ක්‍රියාවට යොදවන්න. ඉගෙනගත්තු දේ ක්‍රියාවට යොදවන්න. දෙවෙනි තිමෝති 3:17 කියනවා දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණ සියලු යහපත් ක්‍රියාවල සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටු කිරීමටත් හික්මවීමටත් ධර්මිෂ්ඨ ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනත්ව තිබේ. උන්වහන්සේගේ අනුග්‍රහයෙන් දීලා තියෙන්නේ. අපි මේ උන්වහන්සේගේ වචනය සුළු කරන්න එපා. අපිට මේ සමහරව හම්බ වෙනවා මේ බයිබලේ කියවන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අනිත් පොත් හරියට කියවලා තියෙනවා. දොස්තරලා ලොකු පොත් ගොඩක් කියවලා තියෙනවා. නමුත් මේ සදාකාල ජීවිතයේ තියෙන පොත අපි කියවලා මෙනෙහි කළා ඒක තුළ ශක්තිමත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ අන්ධකාර ලෝකයක. මේ අන්ධකාරකම එන්න වැඩි වෙනවා. රයිට්? දැන් අපිව ඒ අන්ධකාරය සහ මේ නරක දේවල් පාපය ඒ කියන්නේ කාම මිත්‍යාචාරය අද එතකොට අහිංසක අයව මරණ එක ලේ වැගිරීම බෝෂන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යුද්ධ වෙන්න පුළුවන් මේ දේවලින් අපි දෙපැත්තෙන්ම මිරිකින කාලයක් එනවා ඇවිල්ලා තියෙනවා අපිට කී දෙනෙක්ද මතකද ලංකාවේ ආපු සුනාමිය එක ගැන ලෝකයේ ආපු සුනාමිය එක ගැන දැන් මේ විදිහේ දේවල් අපි ඇස් දෙකෙන් දැක්කා දැන් අපි එන්න තියෙන කාලයේදී අද මේ ස්විට්සර්ලන්ඩ් වුණාට වගේ මේ ළඟදී ටර්කි වල වුණා වගේ මේ විදිහේ දේවල් එක පැත්තකින් දේනවා අනිත් පැත්තෙන් අපිට පාපේ නැමැති භයානක දේවල් ඇවිල්ලා අපි එන්න අපිව මිරිකින කාලයකට එනවා. නමුත් මේ මිරිකින කාලයේදී අපිට ජය ගන්න පුළුවන් අපි යේසුස් වහන්සේ මෙන් බීමින් පවනයි. උන්වහන්සේගේ සම්පූර්ණ සත්‍ය තුල තමයි බලය තියෙන්නේ. මම මේ ගැන හුඟක් කියලා දෙලා තිනවා. උන්වහන්සේගේ වචනයකට එකතු කරන්නත් එපා, අඩු කරන්නත් එපා. උන්වහන්සේගේ වචනේ ඉදිරියේ වෙනමින් අපි ගමන් කරන විට අපි එන්න අපි ශක්තිය වැඩි වෙනවා. අපි බය වෙන දේ අපි ඉදිරියේ ලොකු වෙනවා. අපි බය වෙන දේ අපි අනාගත කියන්නේ බය වුණොත් ඒ ප්‍රශ්නේ ලොකු වෙනවා. එතන ඒ වාගේ අපි දේව බය ගන්න දේව බය තුල ගැඹුරට යන්න දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න අපි ඉදිරියේ තියෙන දෙවියන් වහන්සේ අපි ඉස්සරහ අපිට විශාල වෙන්න පටන් ගන්නවා. අපි බය වෙන දේ අපි ඉදිරියේ විශාල වෙනවා. ඊට පස්සේ අපි ඒක කොපමණ විශාල වෙනවද කිව්වොත් අපිට ලෝකයේ තියෙන දේවල් පේන්නේ නැහැ. මොකද අපි ඉදිරියේ ඉන්න දෙවියන් වහන්සේ ඉතාල විශාල වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ දවස්වල තාමත්ම වැදගත්. මම ඒකේ කියන්නේ වචනය සහ සුද්ධාත්මයන් වහන්සේ මේ තදින්ම අල්ලා ගැනීම වචනේ සම්පූර්ණ පිරිසිදු වචනය
මේ අපිට මේ අපිට පෙන්වන්න පුළුවන් දැන් මේ උඩුඟු ගැන අපි තව පොඩ්ඩක් ගැඹුරට යමු. ඕකේ. අපිව පරීක්ෂා වෙලා තියෙනවා. මම ගිය සමහර කිව්වා නේද? ආද ආබ්‍රහම්ගේ මිත්‍රකම දෙවියන් වහන්සේ තියෙන මිත්‍රකම පරීක්ෂා කළා. ටෙස්ටඩ්. God tested Abraham. ඊට පස්සේ ඒකෙන් පාස් වුණා ලස්සනට. නමුත් අපේ උඩඟුකමට ටෙස්ට් කරලා තියෙනවද අපිව? අපිව විභාග කරලා තියෙනවද? ඒ විභාග වලින් අපි කොහොමද සමර්ථ වුනේ? රයිට්? අපි කියමු ස්වාමිනේ කාලේ ප්‍රමාද වෙන්න ඉස්සලා අනේ මට විභාග ටිකක් එවන්න මට මාවම දැනගන්න කියලා. රයිට්? මොකද හිතෝපදේශයේ 16 18 කියනවා විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාරද සිද්ධ වෙයි කියලා තියෙනවා. යම් කිසි දෙයක් තියෙනවා. අපි කියනවා ආත්ම දිනා ගැනීම තමයි වැදගත්ම දෙය කියලා. නමුත් දෙවියන් වහන්සේ අපිට කියනවා ආත්ම දිනා ගැනීමට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි කීකරුකම. දැන් මතේ 27 21 23 කියනකොට ඒ ස්වභාව සමහරට ආත්ම ගොඩක් දිනා ගන්න ඇති. නමුත් දෙවියන් වහන්සේ කියනවා ආත්ම දිනා ගන්නවට වඩා වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි කීකරුකම. වැගේ ආත්මික දිනා ගැනීම කීකරුකම නැවති අත්‍යවරව මත රැඳිලා තියෙන්න ඕනේ. ඒ කීකරුකමේට යතුරු සමයි යටහත් වීම. කවදාකවත් උණුගු අයට කීකරු වෙන්න බෑ. තේරෙනවද? යේසුස් පළවෙනි සෑමුවෙල් 15 මම හිතන්නේ සාමුවෙල් කියනවා මේ සාවුල්ට කීකරුකම පූජාවට වඩා වටිනවයි කියලා. ඉතින් අපේ ජීවිතේ ඵල අපි කරන දෙවියන් වහන්සේද ආත්ම දිනා ගැනීම අත්‍යවරම වේ යුත්තේ කීකරුකමට යතුරු තමයි නිහතමානී භාවය. humble spirit. right? දැන් අපිට මේ ලෝකේ ලැබුණ දේවල් වලින් අපිට තියෙන අපි උඩඟු වෙන්නේ මොකද? දැන් මම දැන් හොඳට දේශනා කරනවා. දැන් මට ස්වභාවයක් දාලා තියෙනවා. එහෙම නැත්නම් මට මෙච්චර සල්ලි මම ගත්තු ජය වලින් තමයි අපිට උඩඟුකම අපිට ඇතුළත් වෙන්නේ. අපේ තියෙන වස්තු තුළින්. අපිට තියෙන වටිනාම වස්තුව මොකද්ද? අපිට අද තියෙන වස්තු වලින් වටිනාම වස්තුව මොකද්ද? ඒ වස්තුව තමයි අපේ ගැලවීම. අපේ සැල්වේෂන් එක. right? මේ වස්තුවේ වටිනාකම දන්නේ ඒක වටිනාකම නොදැනුව ඒක සුළු කරලා මේ ලෝකෙන් ගියාය ඒගොල්ලන්ට තේරෙනවා ඒකේ වටිනාකම කොච්චරද කියලා. අද ලාසරුස් පොසත් මිනිහේ කතාවේ ලාසරුස්ගේ පොසත් මිනිහයා හිඟා කෑවා. ඒක සිංහල බයිබලේ නෑ ඉංග්‍රීසි බයිබලේ කියනවා he begged කියලා. හිඟා කෑවා. අර පොසත් මිනිහයා ජීවිතේ හිඟා කපු නැති මිනිහයා හිඟා කෑවා. අද හිට්ලර් හිඟා කනවා. නමුත් ප්‍රමාද වැඩි. නමුත් අද දෙවියන් වහන්සේ අපිට එළිදරව් දෙනවා. right? එපිස පොතේ 2:8 සිට 9 දක්වා. මක්සද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නේය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න අපිනිස ඒක ක්‍රියාවලින් නෙවෙයි. ඉතින් මට තියෙන වටිනාම වස්තුව දෙවියන් වහන්සේ දෙනකොට කිව්වා මේක පාරට්ටු කරන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. එහෙනම් මට මගේ ගැලවීම මෙතන තියෙන්නේ. මගේ අනිත් දේවල් තියෙන්නේ තව හුඟක් පල්ලෙහා. මගේ ලස්සන කාර් එක තියෙන්නේ හුඟක් පල්ලෙහා. මගේ ලස්සන ගෙවල් තියෙන්නේ හුඟක් පල්ලෙහා. මගේ ලස්සන ස්වභාව තියෙන්නේ හුඟක් පල්ලෙහා. මට තියෙන වටිනාම වස්තුව තමයි ගැලවීම කියනවා නුඹට පාරට්ටු කරන්න එපයි කියලා. ඒක ගැනවත් පාරට්ටු කරන්න එපයි කියලා. නේද? ඉතින් අපි දැන් අපි කාගෙන් හරි හැවුවොත් එම ලෝකයේ මුළු මේකෙම පටන් ගන්න මේ සිට ලොකුම පාපය මොකද්ද කියලා අපි කියේ අකීකරුකම කියලා.
පළවෙනි ආදම් අකීකරු වුණා. ඒවත් එක්ක එකතු වෙලා දෙන්න දෙවියන් වහන්සේ අකීකරු කළා. නමුත් ඒක තමයි human sin, first human sin. පළවෙනි මනුෂ්‍යයාගේ පාපය තමයි අකීකරු වීම. නමුත් අපි ඒකට ටිකක් පිටිපස්සේ ගිහලා බලනකොට අපිට පේනවා ඒකේ අත්විවරම එහෙම නැත්නම් ඒකේ බීජය ආපුවම උඩඟුකම කියලා. උඩඟුකම මම පෙන්නන්නම් ඒකට. right? සාතන් වැටුනේ උඩඟුකම හින්දා. ඒ මිනිසා වැටීමේ වේදිකාව සැදුනේ අකීකරුකම නෙමෙයි. ඒක මිනිසාගේ වැටීමේ ස්ටේජ් එක හැදුනේ එමට මේ අතිවරම හැදුනේ අකීකරුකම තුල නෙමෙයි. ඒක හැදුනේ උගුදුකම තුල. උදාහරණයක් වශයෙන් යෙසාය 14:12 සිට 15 දක්වා. දැන් උණ්ඩක මිනිස්සයා තිස්සෙම හිතන්නේ මම ගැන. තේරෙනවද? යාගේ එන්ජින් එක කාර් එක ස්ටාර්ට් කරපුවම ඒ එන්ජින් එක දුවන්නේ මම කිය. ඒ එන්ජින් එක දුවන්නේ එහෙමයි. උදේට කාර් එක ස්ටාර්ට් කරපුවම. දීප්තිමත් පහන් තාරකාව අලියම පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණ හැටි. ජාතීන් හෙලා දැමවුවේ නුඹ බිමට සිඳ දමනු ලැබී හැටි. නුඹේ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලින් උඩින් තබා උතුරේ ඊතා දුර සීමාවට තිබෙන රැස්වීම් කන්ද පිට හිඳ ගනිමි. මම වලාකුල් මුදින් පහ කොට ඉහළ නගින්නෙමි. මහෝත්තමයන්ට සමාන වන්නේ කීවේ. එහෙත් නුඹ පාතාලේ නම් වලේ ගැඹුරට බසිනවා ඇත. ඔන්න සාතන්ට වෙච්ච වැඩේ. විශාල තනතුරක හිටියේ. විශාල තනතුරට. එයාට ඒ තනතුර මදි වුණා. එයාට ඕන වුණා දෙවියන් වහන්සේටත් ඉදිරියට යන්න. ඒ උඩඟුකම ආවා. ඒ උඩඟු කණ්ඩ ඉස්සෙල්ලා එයාගේ එන්ජින් එකේ ප්‍රොබ්ලම් එකක් තිබුණා. ඒ තමයි මම එන්ජින් එක. right? දැන් ප්‍රයිඩ් එක ආවා. ඊට පස්සේ අන්තිම ලුසිව වැටුණා බිමට. මම පෙන්නනම් පින්තූරයක් ලුසිප හිටපු හැටි. ලුසිට ඕනේ ඕකයි. පාගගෙන එයාට ඉහළට යන්න. යේසුස් වහන්සේ මොනවද කළේ? ඒකේ අනිත් පැත්තේ යේසුස් වහන්සේ කළේ. උන්වහන්සේ මිනිස්යාට උන්වහන්සේගේ ජීවිතේ පූජා කළානේ. ඉතින් දැන් මේ අද යක්ෂයා දන්නවා දෙවියන් වහන්සේ God hates pride. මම ඉස්සරත් කිව්වා දෙවියන් වහන්සේ උඩඟුකම ද්වේෂ කරනවා. ඒකට ග්‍රේස් එකටත් හෙල්ප් කරන්න බෑ. උන්වහන්සේගේ අනුග්‍රහයට බෑ වැගේ උඩඟුකමට උදව් වෙන්න. තේරෙනවද? ඉතින් ඒ හින්දා අද සාතන් දන්නවා එයාගේ අනාගතය වෙන්නේ මොනවද කියලා. ඒකින්ද එයා ඉන්නේ හරි ඩෙස්පරේට් අවනිශ්චිත තත්වයක ඉන්නේ. එයා ඉන්නේ මේ කොහොමද දෙවියන් වහන්සේගෙන් පරිගන්නේ කියලා මාව මේ ස්ථානට ගෙනාවට. ඉතින් යාට බෑ දෙවියන් වහන්සේගෙන් පරිගන්න. ඒකින්ද එයා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ස්වරූපයෙන් අපින් පරිගන්නවා. ඒ පරිගන්න එයාගේ තියෙන ද්‍රෝෂීම ආයුධය තමයි උඩඟුකම. ද්‍රෝෂීම ආයුධය තමයි උඩඟුකම. එයා ඇවිල්ලා ඒක මනුස්සයාට බොහොම ලස්සනට දානවා උඩඟු වෙන්න කියලා. උදාහරණයක් වශයෙන් උපතිපදේ 3:1 සර්පය වනහයි ස්වාමී දෙවියන් වහන්සේ සෑදූ වනේ කවර සතුකට වඩා ප්‍රයෝග සහිත වූයේ. හරි ප්‍රයෝග සහිත හරි කට්ටයි. හරිම කට්ට එකකින්. ඒකින්ද එයා දන්නවා එයා වැටුණාම දෙවියන් වහන්සේගෙන් යාව පුස්කාලේ එළියට ගියේ ආපම උඩඟුකම අපි කොහොම හරි මිනිස්සයාට උඩඟුකම දාන්න ඕනේ. උඩඟුකම දාපුවම මිනිස්සයා අර මම යාගේ එන්ජින් එකේ බ්ලොක් එකක් හැදෙනවා. ඊට පස්සේ දැන් එන්ජින් එක ස්ටාර්ට් කරපුවම යන්නේ මම කියලා. ඉතින් ඇවිල්ලා කියනවා ඇත්තටම උයනේ කොයි ගසින්වත් කන්න එපා කියලා දෙවියන් වහන්සේ කීවදයි කියලා ඇවිල්ලා බොහොම ලස්සන විදියට අහන්නේ. අපි බලමු දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? සාතන් මොනවද කිව්වේ කියලා.
දෙවියන් වහන්සේ කිව්වා උපත්පුතේ 2:16 දක්වා. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත සහ නපුරු දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්සද එයින් කෑ දවසේ ඒකාන්තයෙන්ම නුඹ නාසින්නේ. දැන් මෙතන කීක මොකද්ද? එකෙන් කන්න එපා, අකිකොර වෙන්න එපා. ඒක කාපු හැටිය නුඹ වැටෙනවා. යක්ෂයට බැරිද යාගේ වැඩ බලාගෙන ඉන්න? නෑ. දෙවියන් වහන්සේගෙන් පරිගන්න උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ මිනිසයා විතර එන්න ඕනේ. සාතන් කියපු දේ. උප්පත්තිපදේ 3:4 සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැතයි කිව්වා. ඇත්තටම නසින්නේ නැහැ කිව්වා. මක්නිසාද නුඹලා එයින් කන දවසේදී නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත සහ නපුරු දැනගෙන දෙවියන් වහන්සේට සමාන බවත් බැවින් දෙවියන් වහන්සේ දන්නාසේ කැස්ලේට කිව්වේ. දැක්කද ආපු අර මූලික ධර්මය අරගෙන පොඩ්ඩක් වෙනස් කළා. කොහොම හරි ආදම්ව එයාගේ පැත්තට ඇදලා ගන්න. සමහරවිට අපි කියන්න පුළුවන් මම සමහර දේවල් කළා කියනවා මම මේක හොඳ හිතකින් කරන්නේ මට පොඩ්ඩක් මෙහෙම කරන්නේ හොඳ හිතකින් කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවා අර මම හොඳ හිතින් මගේ අදහස් කරනකොට එතන එනවා සියුම් උඩඟුකමක්. දෙවියන් වහන්සේගේ වචනයෙන් පිටතට ඇවිල්ලා මගේම නැති දෙයක් විදිහට මම දෙවියන් වහන්සේගේ සේවය කරනකොට එතන එනවා උඩඟුකමක්. මේකේ අයිතිකාරයා මම දෙවියන් වහන්සේ නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ වචනය අනුව යමක් කරනවා නම් ඒකේ අයිතිකාරයා දෙවියන් වහන්සේ. නමුත් මම දෙවියන් වහන්සේගේ වචනේ නැති දෙයක් අරගෙන මම මේ දෙවියන් වහන්සේගේ රාජධානියට මේක කරන්නේ මගේ චේතනාව හරි හොඳයි කියලා කියනකොට මොකද වෙන්නේ? ඒකේ කතුරුවරයා කවුද? මම. ඔන්න උඩඟුව ආපු ස්ථානයේ ඒ විදිහේ පරීක්ෂාවක් එනකොට අපි යටහත්ව ඉන්න මිනිසෙක් නම් දෙවියන් වහන්සේ අපිට වෝනින් එකක් දෙනවා. භයානකයි උතන්ට යන්න එපයි කියලා. එතකොට තියෙන්නේ අපිට යටහත් වෙලා සාතන් මා පසුට යව නුඹ මට බාධාවක් කියලා කියන්නේ. මතකද පේතෘස්තුමා? පේතෘස්තුමා මතේ 16 දේශෝන්සේ කුරුසිය ගැන කතා කරනකොට පේතෘස්තුමා ඇවිල්ලා හොඳ අදහසක් දුන්නා. කිව්වල බලන්න මතේ 16 ඒක අපොන් පේතෘස්ගේ අදහස. යක්ෂයා දැම්මා. එයා මෙහෙම කියන්නේ ඒතර යේසුස්වන්සේට තවත් ආදරේ වෙයි කියලා. නමුත් දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් පිටත කිසි දෙයක් ගේනකොට ඒකේ කතුරුවරයා ගොක් වෙලාවට යක්ෂයා යේසුස්වන්සේ කිව්වා සාතන් මා පස්සට පාන කියලා. කිව්වල බලන්න මතේ 16 18 ඒ හරිය තියෙන්නේ. කිව්වල බලන්න කොහොමද අපි ඒ පේතෘස් වැටුන ගුලට අපිත් අහුවෙන්න පුළුවන් අපි දෙවියන් වහන්සේගේ වචනෙන් පිටට ගිහිල්ලා යම් කිසි කරන විට අපේ සීමාව තියෙන්නේ උන්වහන්සේගේ වචනය තුල. උන්වහන්සේගේ වචනය තුල සීමාව තියලා කරනකොට මට ගැලවීමට පාරට්ටු කරන්න බෑ. මම යේසුස් වහන්සේගේ නාමයෙන් කරන හැම දෙයකම පාරට්ටු කරන්න බෑ. මොකද එයාගේ අදහස, එයාගේ ශක්තිය, එයාගේ සැපවීම, එයාගේ ආලේපය සියම දෙවියන් වහන්සේගේ. ඒකින්ද මම කුමන දේ කළත් මට පාරට්ටු කිරීමේ අයිතිවාසිකමක් නැහැ. මොකද මගේ හදවතින් යම් කිසි දෙයක් ආපු නැති නිසා. right දැන් මේ උණකුගම ආපුවම එක ස්ලිපරි ස්ලයිඩ් එකක්. දැකලා තියෙනවද අර ළමයි ඉන්නේ මෙම පරිපිල නැගගෙන කියලා ලෙස්සලා ඉන්නේ පල්ලෙහාට මැස්ලයිඩ් එකක් වගේ. ඕක අපි දන්නේම නෑ ඒකට අහු වෙන්න පුළුවන්. right ඉතින් එතෙන්දි මොනවද කරන්නේ? යක්ෂයා තව දෙයක් කරනවා. නරක දෙයට හොඳයි කියලා තියෙනවා, හොඳ දෙයට නරකයි කියලා තියෙනවා. මට ලොං ලිස්ට් එකක් දෙන්න පුළුවන්. අද බටහිර රටවල් වල වෙන දේවල් ගැන. ඒවල පෙන්නනවා කියවල බලන්න යසාය පොතේ 5 කියවල බලන්න නරක දෙයට හොඳයි කියලා කියන අන්ධකාරයට ආලෝකයේද ආලෝකයට අන්ධකාරද කියන කාලයක් ඇවිල්ලා තිනවා. ඕකේ මුල ආපම කොහෙද තියෙන්නේ? ප්‍රයිඩ් වල.
හැමදේම පටන් ගන්න ප්‍රයිඩ් වල. ඕකේ. මේ පාපය උඩඟුකමෙන් එනවා වගේම පිබිදීමත් එන්නේ යටහත්කමෙන්. පාපෙන් උඩඟුකම නිසා පාපය ආවා. පාපයෙන් දෙවියන් වහන්සේ සෙනඟ වෙනස් වුණා. ඒ වගේම යටහත් වන ස්ථානයේදී පිබිදීම එනවා. මොකද මේ මිනිසයා තුළ අනුග්‍රහය වැඩ කරන නිසා කියලා. යෙසාය 66:2 කියනවා මේ සියල්ල මාගේ අතින් සාධන ලද්දේ. අපිට රිවයිවල් ගේන්න ඕන නම් මේ දවස්වල දෙවියන් වහන්සේගේ ඇස් අපි වෙත නොමු වෙලා තියෙන්න ඕනේ මග කෙන්වීම. මේ සියල්ල මාගේ අතින් සාධන ලද්දේ. එසේය මේ සියල්ල සිදුවිය ස්වාමීන් වහන්සේ කියනසේක ඒත් යටහත් වූ තැළුණු ආත්මයක් ඇත්තා වූ මාගේ වචනේ වෙවුලන මනුෂ්‍යයා දෙස බලමි. උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපිට පෙන්නනවා කියලා රයිට්. අපි කියන උන්වහන්සේගේ වචනේ ඉදිරියේ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනේ ඉදිරියේ වෙවුනන්න කියලා. දැන් මම දැන් උදාහරණ කීපයක් ගත්තා. හොඳ උදාහරණයක් ගත්තා මෝසස්ගේ ජීවිතේ මට ඒක ෂෙයා කරන්න වෙලාවක් නැහැ. ඒක මේ හොඳ උදාහරණයක්. ඊයේ මම අහම්බෙන් අර පොඩි ක්ලිප් එකක් බැලුවා රොනල්ඩ් රේගන්ගේ මේ එයාගේ ලස්සන මේ ක්ලිප්ස් තියෙනවා. එයා ඊයේ කතා කරේ යටහත්කම ගැන. මම ඕව සම්බන්ධ කළා තව දවසක මේ ප්‍රායෝගිකව යටහත් වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න මම මෝසස් සහ නැබුකඩනෙසර් රජුගේ ජීවිතවලින් යම්කිසි පෙන්නනම්. අද මම උදාහරණ දෙකක් ගත්තා. කාලය මදින් හින්දා. එකක් තමයි ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර. right? ස්වාමි පුරුෂයා තහ භාර්යාවක් අතර. දැන් මේ අවුරුදු 20කට පමණ කාලයකදී ඉදිරි කාලෙකදී සමහරවිට මම මේ උදාහරණය දීලාත් ඇති ඉස්සෙල්ලා මම ගියා ෆන්ක්ෂන් එකකට ලොකු අපි අර චර්ච් එකකින් ලොකු දෙයක් කළා. ඒක හින්දා මේ ටීවී එකකින් එහෙම ඇවිල්ලා ලොකු ෆන්ක්ෂන් එකක් තිබුණා. එතෙන්දී අපි මම අර මහා සභාවේ ලොකු පාස්ටර් එක්ක ලෝකෙ පාස්ටර්ගේ වයිෆ් එක්ක කතා කර ඉන්න ගමන් එයා කිව්වා මම තමයි මගේ ස්වාමි පුරුෂයා තමයි හිස මම තමයි බෙල්ල කියලා කිව්වා. ඒ කියන්නේ බෙල්ලෙන් පුළුවන් හිස කරකවන්න. රයිට්? ඒ කියන්නේ එයා හිස කියලා හිතුවට එයාගේ හිස කරකවන්නේ මම තමයි කියලා කිව්වා. හොඳ. එයා මේ කිව්වේ ජෝක් එකක් හැටියට. සමකිසි දෙයක් තියෙනවා. මම ජෝක්ස් වලට අනවශ්‍ය ජෝක්ස් වලට කැමති නෑ. මම හරි ආසයි ජෝක්ස් වලට, විහිළු කතා වලට. නමුත් දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව කතා වලට ආස නෑ. අපි හැසිරෙන්න ඕනේ පිලිපි 3:20 කියන ස්වර්ග රාජ්‍යයේ පුරවැසියා හැටියට. ස්වර්ග රාජ්‍යයේ ওই විදිහේ කතා තියෙනවද? මට කියන්න පුළුවන්ද යේසුස් වහන්සේ බයිබලයේ කියනවා යේසුස් වහන්සේ තමයි සභාව නැති ශරීරයේ හිස කියලා. මට කියන්න පුළුවන්ද යේසුස් වහන්සේ තමයි හිස. හැබැයි මම තමයි බෙල්ල කියලා කියන්න පුළුවන්ද? යේසුස් වහන්සේ හැරෙන්නේ මම කියන විදිහට කියන්න පුළුවන්ද? එහෙනම් මේ කතාවත් භයානක කතාවක්. එයා කිව්වා යේසුස් අපේ පුරවැසි භාවයේ තියෙන ස්වර්ග රාජ්‍යයේ අපි ඒ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. මම ඒක කියපු හැටි මට හොඳ වචන දෙකක් ආවා. ඒ කියන්නේ මට හුඟක් වෙලාට එන වචන තමයි දෙවියන් වහන්සේගේ වචනය. මම අද පෙන්නන්නම් දෙවියන් වහන්සේගේ වචනේ පෙන්නපු දෙයක් මාතෙව් 12:36. පළමුවෙන්ම ආපු වචනේ තමයි දැන් ඔයා ආත්මික ස්ත්‍රියක්. මහා සභාවේ පාස්ටර්ගේ වයිෆ්. ඕකේ? දැන් මට ඒක ආවා මතෙව් 12:36 කියනවා තවද මිනිසයන් කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙන්නේ කියන උඹලාට කිමි. අපි කතා කරන හැම වචනයකටම මලාකි පොතේ 3 අන්තිම පදටි කියවලා බලන්න දෙවියන් වහන්සේ කියනවා දේව බය ඇති අය රැස්වෙන වෙලාවේදී ඒගොල්ලෝ කතා කරන දෙයට දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවා කියලා. අද මම මේ කරන ගැන්වීමට දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවා. මම ඒකට ගණන් දෙන්න යනවා. right?
තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විංශි දවසේදී උත්තර දෙන්න වෙන්නේ නැහැ කියුවේ. මට පළවෙනි වචනේ ඒකයි. ඊළඟට ආපු වචනේ තමයි පළවෙනි සෑමුවෙල් 15:23. මක්නිසාද කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේව දේවතාවන් හා රූප ඇදහිමත් සමානයි. මට අහන්න හිතුණා මේ සිස්ටර් මේ පාස්ටර් මේ ඔයා කැරලිකාරයෙක්ද? පේන කියනවද එහෙම නැත්නම් දේවතා රූප අදහනවද? ඒ තමයි මේ විදිහ කතා කියන්නේ. මොකද කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදීමට සමානය. මට එකපාරට ආවේ අහන්න එහෙම. හැබැයි මම ඇහුවේ නෑ. right? කිව්වේ. දැන් ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තියෙන සම්බන්ධතාවය ගිවසුමක්. ඒක ගිවසුමක්. අද මගේ දෙමෝපිය මය අතර තියෙන ගිවසුමක් නෙමෙයි. මේ ගිවසුමයි යේසුස් වහන්සේ අපි කොහොමද යේසුස් වහන්සේට යටහත් වෙන්නේ? කොහොමද යේසුස් වහන්සේ සමග ජීවත් වෙන්න කීමේ ඉගෙන ගැනීමේ ප්‍රායෝගික ඉගෙන ගැනීමේ අත්විවරමක් මේ ෂැඩෝ එක තමයි අද ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය පටන් ගන්නේ ලේවගරීබකින්. ඒ සම්බන්ධතාවය ස්වාමි පුරුෂයයි භාර්යාව එක මාංශයක් වෙලා කියලා කියනවා. ඒ වගේම අපි යේසුස් වහන්සේ දන්නවා අපේ යේසුස් වහන්සේ අපේ සම්බන්ධතාවය ලේවගරීබකින් පටන් ගත්තේ. ඒ වගේම මම යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ මා තුල. ඒකින්ද මේ සම්බන්ධතාවය සුළු කරන අයට දේව සේවයට සුදුසු නැහැ. ඉතින් අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට කොහොමද රිලේට් වෙන්නේ? යේසුස් වහන්සේ සමග එක් මාංශයක් වෙන්නේ කියන එකේ පුහුණුව පටන් ගන්නෙ ඒ ස්කූලේ තමයි අපේ නිවස ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර. ඒ ස්කූල් එක ඒක තමයි ඉස්කෝලේ අද පටන් ගන්නේ සභාව නිවසේ. ඒ කියන්නේ පවුල්තුමා කියන්නේ මේ නිවස පාලනය කරගන්න බැරි අයට තනතුරු දෙන්න එපයි කියලා. නේද? අපි මේ ස්කූල් එක තමයි එතන. දැන් අපි ස්වර්ග රාජ්‍ය පුරවැසියෙ. ඒකින්ද අපිට දන්න කල්චර් එක කියන්නේ අපි දන්න එක සංස්කෘතියයි. ඒ සංස්කෘතිය තමයි රාජධානීය සංස්කෘතිය. මේ ලෝකේ සංස්කෘතිය අපිට වැරදි නැහැ. අපි ලංකාවේ සංස්කෘතිය තියෙන්න පුළුවන්, ඉන්දියාවේ සංස්කෘතිය තියෙන්න පුළුවන්. ඔය මොන ඒව එකක්වත් ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය තියෙන්න පුළුවන්. ඒව අල්ලන්නේ නැහැ ස්වර්ග රාජ්‍යෙට. අපිට එකම සංස්කෘතිය තියෙන්නේ ඒ තමයි එක්කෝ අපි ගැලවිලා එහෙම නැත්නම් ගැලවිලා නැහැ. අපි සෙල්ලම් කරන්න එපා. වැටුඩ නැහැ. එක්කෝ ඔයා ගැලවිලා එහෙම නැත්නම් ගැලවිලා නැහැ. ගැලවිලා නම් අපි ස්වර්ග රාජ්‍යේ පුරවැසියෙ. දැන් මේ සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේ අපිට මේ සම්බන්ධතාවයේ දීලා තියෙන්නේ කොහොමද යේසුස් වහන්සේ සමග සම්බන්ධ වෙන එකේ ගැන පුහුණුවක් ලැබෙන්න පිණිසයි. ඉතින් දෙක සුළු කරන්න එපා. ඉතින් ඒක ගැන කියනවා එපිස පොතේ 5:25 කියන පුරුෂයනි මේ සම්බන්ධතාවයේදී පුරුෂයාට දීලා තියෙන විශාල වගකීමක්. පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පාව දුන්නක් මෙන්ම නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. රෝම 5:8 කියනවා. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පනවන්නේ අප පව්කාරව සිටියේදී අප පව් වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්නේ. ඒ කියන්නේ මොකද? දෙවියන් වහන්සේ කියනවා ස්වාමි පුරුෂයාට භාර්යාවට ප්‍රේම කරන්න කියලා. යේසුස් වහන්සේ සභාවට ප්‍රේම කරනවා වගේ. සභාව පෞකාරව සිටියේදී දෙවියන් වහන්සේගේ ජීවිතේ පූජා කළා. ඉතින් ඒකින්ද මේ මැරේජ් එක තදින්ම අල්ල ගැනීමේ වගකීම දෙවියන් වහන්සේ තියලා තියෙන පුරුෂයාට. right? ඒක කියන්නේ මේ ඔයාගේ භාර්යාව ආත්මික නම් භාර්යාව හොඳට උයනවා නම් භාර්යාව හොඳ කෙනෙක් නම් එයාට ප්‍රේම කරන්න එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඉතින් වෙන්නේ කියලා ඒ දෙක දීලා නැහැ. උදාහරණයක් වශයෙන් දෙවියන් වහන්සේ කියනවා හොසේට කියනවා වයසකමේ ඉන්න ස්ත්‍රියක් විවාහ වෙන්න කියලා. විවාහ වෙලා එයාට ප්‍රේම කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මම ඔයාට තියෙන ප්‍රේමේ මේ සෙවණැල්ල තමයි
කොපමණ අමාරුද. ඒ වගේ අද දෙවියන් වහන්සේ පුරුෂයාට කියනවා වගකීමක් දීලා තියෙනවා භාර්යාව වැරදි කළත් ඇයට ප්‍රේම කරන්න කියලා. ඒක අතහරින්න එපයි කියලා. ඉතින්ද අපි පුරුදු වෙනවා දෙවියන් වහන්සේ අපිට කොහොමද ප්‍රේම කරන්නේ කියනවා. ඊට පස්සේ එපිස 5:22 23 කියනවා භාර්යාවේ ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න කියලා. අද කොච්චර ජෝක්ස් යනවද පල්ලි වල හිටම්ම. මේ ලොකු කොන්ෆරන්ස් වල ස්ටේජ් එකට නැවලා මගේ මං මොනවද අහපු මම බොස්ගෙන් අහලා කියන්නම් කියනවා. එහෙනම් ඔය බහින්න ඔය ඉන්න ස්ටේජ් එකෙන්. ඔයා සුදුසෙක් නෙමෙයි උතන දේශනා කරන්න. ඔයා ගෙදර යේසුස් වහන්සේ මෙන් ඔයා භාර්යාව බලා ගන්න නැත්තම් භාර්යාව ඒ ස්ථානට ඇවිල්ලා නැත්නම් ඔයාගේ මුඛයෙන් ඔය විදි දේවල් කියනවනම් ඔයා ස්ටේජ් එකෙන් බහින්න දැන්. භාර්යාවනි ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත් වෙන්න. මක්සද ක්‍රිස්තුස් වහන්සේ ස්වභාවයේ සිටිනාක්සේම පුරුෂයාත් භාර්යාව සිටි උන්වහන්සේ වනයි ශරීරයේ ගැලුම්කාරයයි. මේක ආපම අභිලාසක්. ඊට පස්සේ අපි දන්නවා මේ අභිලාස තුළ ඊට පස්සේ එනවා දෙමව්පියයි ළමයින්ගේ අතර තියෙන සම්බන්ධතාවය ගැන. දෙමව්පිය ළමයි අතර සම්බන්ධය. මේ පවුලේ තියෙන සම්බන්ධතාවය විසඳගත්තම ලෝකය හීල් සුව වෙන්න යනවා. මොකද ඒ ස්ථානයෙන් ළමයි එළියට ගියාම සමාජයේ ඒගොල්ලෝ හොඳ අය බවට පත් වෙන්න යනවා. ඔබ තව උදාහරණයක් කියන්නම්. මේක මම දන්නවා සත්‍ය කතාවක් කියලා. මොකද මම මගේ කන්දකින් ඇසුවා මේ පාස්ටර් ලොකු කොන්ෆරන්ස් එකකට ඇවිල්ලා මේ සාක්ෂිය එයාගේ පුද්ගලික සාක්ෂියක් හැටියට කිව්වා. මම සමහරට ඔයගොල්ලෝ ඉතින් බෙදාගෙනත් ඇති. ඒක ආපුවම කතන්දරේ ආපුවම මේ ස්වභාවයේ තියෙනවා වීකෙන්ඩ්ස් වලට එන්කවුන්ටර්ස්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සමග එන්කවුන්ටර්ස් කියන්නේ සම්මුඛ වීමේ සමන්ත්‍රණ තියෙන අලුතෙන් ස්වභාවයට බැඳිච්ච අයට. ඉතින් ඒගොල්ලෝ බයිබලය ගැන කියලා දීලා තියෙනවා කීකරුකම ගැන, සමාව දීම ගැන, යටහත්කම ඔය විදිහේ සබ්ජෙක්ට්ස් කරනවා. ඉන හීලින් අභ්‍යන්තර සුව කිරීම පිණිස. right දැන් මේ සුව කිරීම පිණිස ඒ හීලින් එකට පස්සේ එතනදී ගැලවීමට ආව තරුණ ළමෙක්. එයා ගැලවීමට ආවා. දැන් මේ කොන්ෆරන්ස් එකේ සුමානකට විතර පස්සේ මේ තරුණ මිනිස්සයා මම අවුරුදු 18ක් විතර යන් එක්කෙනෙක් ආවා කෙලින්ම කඩාගෙන පාස්ටර්ගේ කාමරේට. දැන් මේක විශාල සභාවක්. ඔකේ මර්ම විශාල සභාවක්. දැන් මේ සභාවේ පාස්ටර්ව හම්බ වෙනවා නම් එහෙම එකපාරට කඩාගෙන පාස්ටර්ගේ රූම් එකට යන්නේ නැහනේ. ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා යන්නේ. මේ ඉරිදා සර්විස් එක ඉවරලා පාස්ටර් යාගේ ඔෆිස් රූම් එකට ගිය හැටිය මෙයා මිසා කඩාගෙන ඇවිල්ලා පාස්ටර් මට ලොකු සාක්ෂියක් තියෙනවා කියලා. ඉතින් පාස්ටර් බැලුවා මේ මිනිස්සු හරි එක්සයිටඩ්. හොඳ පාස්ටර් කෙනෙක්. ඉතින් එයාක කියන්නේ ඔයගේ සාක්ෂිය මොකද්ද කියලා කිව්වා. එයා කියනවා මම හැදුනේ මම කවදා හරි මගේ තාත්තව මරණයි කියලා. ඒකට හේතුව මේකයි. මම අපේ අම්මව මාව ගැප්ගත්තු වෙලාවේදී අපේ තාත්තගේ ගැප්ගත්තු වෙලාවේදී ඒගොල්ලෝ විවාහ වෙලා හිටියේ නෑ. ඒක ඊට පස්සේ තාත්තට ආරංචි වුණා දැන් මෙයා ගැප් අරගෙන තියෙනවා කියලා. තාත්තා පොරොන්දු වුණ අම්මට විවාහ වෙනවයි කියලා දවසක් නියම කරගත්තා. නියම කරගෙන ඉතින් මේ අපේ අම්මා එක්සයිටඩ් වෙලා එයා නෑදෑයන්ට කියලා සාරිය අරගෙන ඔක්කොම කරන ලෑස්ති වෙලා ඒ වෙඩින් එක දවසේ පල්ලියට ඉතින් කාර් එකේ ආවා අම්මා. ඇවිල්ලා ඉතින් සෙනග නෑදෑයෝ ඔක්කොම පල්ලිය ඇතුලේ ඉන්නවා. මේ කාර් එක ඇවිල්ලා නවත්තලා ඉන්නවා තාත්තා පේන්නේ නෑ. මේ මිනිස්සයා පේන්නේ නෑ. තාත්තා කියන පේන්නේ නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා මෙයාට ඇක්සිඩන්ට් එකක් වුණාද දන්නේ නැහැ කියලා හොයලා බැලුවා. මිනිසුන් යවුවා හොයලා බලන්න කියලා. හොයලා බලන්න කියලා ගියාම ආරංචි වුණා මේ මිනිස්සයා එදා ගිහිල්ලා වෙන ස්ත්‍රියක්ම විවාහ වෙලා කියලා. වෙන ගෑනු කෙනෙක් එක්ක විවාහ වෙලා එදාම මේ වෙඩින් එකේ ඉන්න ගමන් එයා ගිහලා වෙන එකේ. හරිම අම්මව නින්දාවටපත් වුණා. අම්මා හරිම ශෝක වුණා. අම්මා සම්පූර්ණයෙන්ම කැඩුනා. කැඩිලා ඊට පස්සේ අම්මා කොහොම හරි මාව හදාගත්තා.
අම්මම මේ කතන්දරේ ආරංචිනේ පස්සේ මං අම්මට කොච්චර ආදරේ පෙන්වන්න යනවා අම්මට තියෙන ආදරේ පෙන්වන්න යනවා තාත්තාව මරලා කියලා එයා කිව්වා එයා ජීවත් වෙන ඒ විදිහේ කියලා. මම මේ සම්මේලනයට ආවෙන් පස්සේ මම ඉගෙන ගත්තා මේ වගකීම කියන එක එක පැත්තකට යන්නේ. මට කියලා නෑ තාත්තට ප්‍රේම කරන්න තාත්තා ප්‍රේම කළ යුතු තැනැත්තෙක් කියලා. භාර්යාවට ප්‍රේම කරන්න භාර්යාව ප්‍රේම කිරීමේ සුදුසෙක් තැනැත්තෙක් කියලා නෑ. ප්‍රේම කරන්න ෆුල් ස්ටොප්. එතන වෙන දෙයක් කියලා නෑ. ඉතින් මොකද එපිසොඩ් 6 2 සිට 3 දක්වා කියනවා නුඹ වැඩ සිද්ධ වන පිණිස නුඹ පොළොවේ බොහෝ කල් ජීවත් වෙන පිණිසද නුඹේ පියාටත් මවුලත් ගෞරව කරන්න. එය පොරොන්දු ඇති පළවෙනි ආඥාවයි කියලා. ඉතින් මෙයා බැලුවා ස්වාමිනේ මම තාත්තට විරුද්ධව මේ විදිහේ දේවල් හිතලා මම පව් කරලා තිනවා. ඉතින් මෙයා ගියා තාත්තව හොයාගෙන. හොයලා බලනකොට ආරංචි වුණා තාත්තා ඒක අර මේ ෂොප් එක මේ වැඩ කරනවා කියලා. ඉතින් මෙයා එතනට ගිහලා කවුන්ටරේ ගියම තාත්තව දැකලා නැහැ මෙයා තාත්තව දැකලා නැහැ. තාත්තා මෙයාව දැකලා නැහැ. ගිහලා ඉස්සරහට ගිහලා තාත්තා ඉස්සරහ පිට හිටගත්තම තාත්තා හිතුවා කස්ටමර් කෙනෙක් කියලා. මොනවද ඕනේ කියලා ඇහුවා. ඒතර එයා තාත්තගේ මුහුණ දිහා බැලලා කිව්වා මගේ නම මේකයි මම ඔයා තමයි මගේ තාත්තා කිව්වම තාත්තා බය වුණා. මොකද මෙයා දැන් හොඳ ශක්තිමත් කොල්ලෙක් තාත්තා ටික වයසට ගිහිල්ලා ඇති බය වුණා. බය වුණා තාත්තේ මම ආවේ ඔයාගෙන් සමාව ඉල්ලන්න. මම ඔයා ගැන නපුරු චේතනාවල් තිබිලා තියෙනවා. ඔයා මගේ පියා දෙවියන් වහන්සේ කියනවා මගේ පියාණන්ට මම ගරු කරන්න ඕනි කියලා. කියපොම තාත්තයි පුතයි කඳුළු හලාගෙන එකෙක්කිනාව බදාගත්තා. බදාගෙන සමාව දීලා කියලා සම්පූර්ණ සහනයක් ආවා. ඉතින් දැන් මේ මිනිස්සයාට මේ දේ කරනකොට මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ අපි යටහත් වෙනකොට අපි යටහත් වෙලා ඒ විදිහ දෙයක් කරනකොට අපි ඒ සිද්ධියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ යනවා අපිට ඉස්සෙල්ලා ගිහිල්ලා එතන ඉන්න මිනිසයාගේ හදවතට කතා කරනවා. සමහර විට දෙවියන් වහන්සේ තාත්තගේ හදවත ලෑස්ති කරන්න ඇති පුතා එන්න ඉස්සෙල්ලා. මොකද දෙවියන් වහන්සේ සියලු දේ දන්නවයි කියලා. ඉතාමත්ම වැදගත් දෙයක් මේවා. දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා තියෙන ඒක කරන්න. වැඩිපුර ප්‍රශ්න අහන්න එපා. අපිට ඒක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන දේ තේරුම් ගන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ කිව්වා අපි කළා. එච්චරයි. උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේ අපිට තේරුම් කළ දෙයි. ඒ වගේම හේබ්‍රු 13:17 කියනවා. නුඹලාගේ ප්‍රධානියෝ ගණන් දෙන්න සිටින්න මෙන් නුඹලාත් ආත්ම ගැන රැක බලා සිටිතේ. ඔවුන් සුසුම් හෙළමින් එසේ කළොත් නුඹලට ආල්වේ. අද පාස්ටර්ලා කියනවා අයියෝ බලන්නකෝ බ්‍රදර් මේ මිනිස්සු මට හරි මෙහෙම කළා මට හරි දුකයි මම හිත කැඩලා ඉන්නේ මට විරුද්ධව මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා පාස්ටර්ලා සුසුම් හෙළනවාද? ඒ සුසුම් හෙළන අවස්ථාවේදී ඒ සුසුම් හෙළවියට අවස්ථාව ඇති කරපු මිනිසයා සාපලද්දෙක්. නුඹලාගේ ප්‍රධානියෝ ගණන් දෙන්න සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම් ලමින් එසේ කළොත් නුඹලාට අලාභ වන බැවින් සුසුම් ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත් වෙන්න කියලා තියෙනවා. මාන්තිම වශයෙන් කියන්න. මම දන්නවා මේක සැර වචනයක් කියලා. නමුත් මේක තමයි වචනේ තියෙන්නේ. අපි පෞකාරව සිටියේද? යේසුන්ගේ මුණට කෙල ගහලා උන්වහන්සේ කියන මොවුන් කරන දේ මොන නොදන්න සවුන සමාව දෙන වෙන්නේ කියලා. අපි ආඥා කරමු ඒ බලය අපි තුරට එන්න කියලා. ඒ යටහත්කම අපි තුරට එන්න කියලා. අන්තිම වශයෙන් මම කියන්නම් යේසුන්ගේ රාත්‍රී භෝජනේ බොහොම ඉමෝෂනල් ටයිම් එකක් දුක් වෙලා උන්වහන්සේ ලෑස්තිලා ඉන්න ඇති මම ගෝලයන්ට කියන්න දැන් මම ගියන් පස්සේ මේවයි වෙන්නේ කියලා ඒගොල්ලෝ මායක සිටගනි කියලා නෑ එතන ඒගොල්ලන්ගේ තිබුණා අර මම එන්ජින් එක දුවනවා එතන ඒ ශාන්තික දිහා බලන් හිටියා
මතෙව් යොහන් 13:21 සිට 20 දක්වා යේසුස් වහන්සේ මෙසේ කියා ආත්මෙන් කැළඹි සාක්ෂි දෙමින් සැබවක් නුඹලාට කියමි. නුඹලාගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ කියේ. ගෝලයේ උන්වහන්සේ කවුරුකු ගැන කිසිදයි සැකකොට ඔවුන් නොදැන දෙස බැලුවේ. ඒ වෙලාවේ බලන්නේ අපි අපේ නම සුද්ධ කරගන්න ඕනේ මෙතන. කවුද වැද? නෑ. දෙවියන් වහන්සේගේ පැත්තෙන් නෙමෙයි බැලුවේ. ඊට පස්සේ ඒගොල්ලෝ ටික අප්සෙට් ගාලා හිටිය සීටින් ඇරේන්ජ්මන්ට් එකට. පුටු ඔක්කොම ලෑස්ති කරලා තියෙන විදිහට. සාමාන්‍යයෙන් මෙයා තමයි යේසුන්සේ ගාන් බින්ද ගන්න ඕනේ. ඊළඟට මෙයා ඉන්න ඕනේ. ඊළඟට මෙයා ඉන්න ඕනේ. මේ අපි පොසිෂන් වලට ඒක ගැන මෙනෙහි කළා අවස්ථාව ගැන දන්නේ නැතු වෙන්නේ කියලා. මොකද මම එන්ජින් එක දුවන්න පටන් ගත්තා. ඒතර යේසුස් වහන්සේ බයිබලයේ කියනවා යේසුස් වහන්සේ යොහන් 13:3 සිට 5 දක්වා රාත්‍රී කෑම කද්දී උන්වහන්සේ පියාණන් වහන්සේ හොඳට මතක තියාගන්න. පියාණන් වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන් වහන්සේ වෙතින් ආ බවද දෙවියන් වහන්සේ ළඟට යන බවද දැන මම මහන්සි වෙලා පල්ලිය ගොඩලා තියෙන මම දැන් ලොක්කෙක්. ඒ දැනගෙනත් රාත්‍රී කෑමෙන් නැගිට උද ඇඳුම ගලවා තබා රෙදි කඩක් රැගෙන ඉංගිටිය බැඳගත්සේක. ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත් කොට ගෝලයන්ගේ පාද සුදන්ටත් තමන්ගේ ගිටිය බැඳගත් රෙදි කඩෙන් පිසිදමන්ටත් පටන් ගත්සේක. ඊට පස්සේ කියනවා 13 සහ 14 ආචාර්යනි ස්වාමිනී කියා නුඹලා මට කියන්න ඔය. මම තමයි සීනියර් පාස්ටර්. මම තමයි ලොකු ප්‍රොෆෙටවරයා. නුඹලා කියනවා ඒක හරි. මක්නිසාද මම එසේ වීමේ. ඉතින් ස්වාමියා ආචාර්යයා වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසින් එකිනෙකාගේ පාද සේදිය යුතුය. අද දෙවියන් වහන්සේ මට විශාල බරක් දීලා තිනවා. ඒ තමයි ස්වභාවයට සම්පූර්ණ සත්‍ය ගේම පිණිස. මොකද අපි පටන්ගත්තු දවසේ ඉඳලා අපි සුමනන්ගේ වචනයෙන් ඈත් වෙලා තියෙනවා. අපි අපේ දෙවියන් වහන්සේගේ සන්තෝෂ කිරීමෙන් හීන වෙලා තියෙනවා. නමුත් අපිට ගේන්න ඕනේ සම්පූර්ණ සත්‍යයට. අද දෙවියන් වහන්සේ මට කියනවා නම් පාද හොදන්න. ඒ කියන්නේ අඬන්න. ඒ සියලු දේම කරන්න. නමුත් දෙවියන් වහන්සේ කොහොම හරි ඕනේ ඒගොල්ලන්ට ඒ ඉන්න අවස්ථාවේදී සත්‍ය පෙන්වලා දෙන්න. අපේ තනුතුරු තියෙන ස්වර්ග රාජ්‍යය මෙතන නෙමෙයි. මෙතන තියෙන්නේ වහල්කමක් අපිට තියෙන්නේ. පවුල්තුමා කියනවා මම වහලෙක් කියලා. බොන්ඩ් ස්ලේව් කියලා. යේසුස් වහන්සේ කිව්වා මම ආවේ සේවය කරන්න. සේවය ලබන්න නෙවෙයි කියලා. අර මීනාස් උපමාවේ අර වෙන්නම් කරන දුන්නා අයගේ උපමාවේ ඒගොල්ලෝ කියනවා මම ඉංග්‍රීසි බයිබලෙන් කියන්නේ ඒගොල්ලෝ කියනවා දෙවියන් මේ මාස්ටර් වහලුන් 10 දෙනෙකු ස්ලේව්ස් 10 දෙනෙකුට කතා කරලා 10 දෙනාට එක මීනා දුන්නයි කියලා. ඒගොල්ලෝ මීනා වලින් හැදුවෙන් පස්සේ ඒගොල්ලන්ට කිව්වේ නෑ වහලෙක් කියලා. ඒගොල්ලන්ට කිව්වේ අධිපතියයි කියලා. අද අපි අධිපතිය වෙන්න නරකයි. අද අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වහලෙක්. මිනිස්සු ඉදිරියේ වහලෙක්. අපිට ඕනේ දෙවියන් වහන්සේ දීලා තියෙන කාර්ය කෙසේ හෝ ඊට කරගන්න. ඒකට අපිට අවශ්‍යයි යටහත්කම. යාඥා කරන ස්වාමීනි අන්තිමට අපි විනිශ්චය දවසේදී ඔබ වහන්සේ ඉදිරියට ආපු වෙලාවේදී ඔබ වහන්සේ අපිට ප්ලම් ලයින් ලම්බ කැටයකින් වහන්සේගේ වචනේ ලම්බ කැටයක් අරගෙන ඒකට දකුණු පැත්තටවත් වම් පැත්තටවත් හැරෙන්නේ නැතුව ඔබ වහන්සේ ඉදිරියේ මම සිටගන්නේ ඔබ වහන්සේගේ වචනය අනුව විනිශ්චය කිරීම පිණිස. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කියනවා යටහත් මිනිසයාට ඔබ වහන්සේ අනුග්‍රහය දෙනවා කියලා. ඔබ වහන්සේ වහන්සේගේ මිත්‍රකමට ඇතුළත් වෙලා ඔබ වහන්සේ ස්වර්ග රාජ්‍යයේ තියෙන රහස් ස්වර්ග රාජ්‍යයේ තියෙන වටිනා දේවල් අපිට එළිදරව් දෙනවා කියලා. ස්වාමිනේ වහන්සේගේ වචනේ කියවන වෙලාවේදී
ස්වාමිනී අපිට අවශ්‍ය ඒ වචනේ එළිදරව්. ඒ වචනේ එළිදරව් එළියට ඇවිල්ලා අපේ ජීවිතය වෙනස් කළා. අපේ ජීවිතය තුළින් අනිත් අයත් වෙනස් කිරීමට. ස්වාමිනී ඒ යටහත්කමේ තියෙන බලය මිස්ත්‍රි අද්භූතභාවය මිස්ට්‍රි එක ස්වාමිනී ඒ යටහත්කමේ තියෙන සැඟලා තියෙන රහස්වල ඇතුළත් වෙන්න ඔබ වහන්සේ අපට අනුග්‍රහය කළ මැනුව ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන්